Halo, Suti Babala. ඔන්න පැංචාටත් ආවා තවත් කතාවක් අරගෙන. අපේ සූටි බබාලා ලෑස්ති නේද කතා අහන්න? හරි. අද මම අලුත් නැන්ද කෙනෙක්ව එක්කගෙන ආවා කතාව කියන්න. අද අපිට කතාව කියන්න ඇවිල්ලා ඉන්නවා මෙන්න මෙයා. හලෝ. හලෝ. කොහොමද? හොඳින් ඉන්නවා. පැංචට කොහොමද? මමත් හොඳින් ඉන්නවා. අපේ සූටි බබාලා දැකලා තියෙනවද? මේ තමයි සත්‍ය නැන්ද. ඔව්, අද සත්‍ය නැන්ද තමයි අපේ සූටි බබාලට කතාවක් කියන්න ඇවිල්ලා ඉන්නේ. නැන්දේ? ඔව් පැංචෝ. මම ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ කතා පිටුවට. බොහොම ස්තුතියි පැංචෝ. නැන්ද අද මොකක් ගැනද අපේ සූටි බබාලට කියන්න යන්නේ? ඔව් පැංචෝ. මම අද කියන්න යන්නේ රජතුමෙකුයි මීමැස්සෙකුගේ කතාවක්. රජතුමෙකුයි මීමැස්සෙකුයි? ඔව්. රජතුමෙකුයි මීමැස්සෙකුගේ කතාවක්. මම කියන්නද පැංචෝ? හරි. අපේ සූටි බබාලා ලෑස්ති නේද? අපි අහලා බලමු. රජතුමෙකුයි මීමැස්සෙකුයි. අපේ සූටි බබාලා දන්නවනේ මීමැස්ස? අර චූටි එක්කම විදින්නේ. මල් වල පැණි බොන්නේ. එයා නේද? ඔව්, එයා තමයි. හරි. එහෙනම් නන්ද කියන්නකෝ. හරි. ඔන්න එක්තරා කාලෙක ඈත රටක රජතුමෙක් හිටියා. හරිද පැංචෝ? හරි. ඉතින් මේ රජතුමා හරිම ප්‍රඥාවන්තයි. ඉතින් ඒ වගේම තමයි මේ රජතුමා තමන්ගේ රට හරිම ලස්සනට පාලනය කරා. හරි. ඉතින් නැන්දේ. ඔව් පැංචෝ. කියන්න පැංචෝ. ප්‍රඥාවන්තයි කිව්වේ. ඒක තමයි. ප්‍රඥාවන්තයි කියන්නේ හොඳට මේ රජතුමාට හොඳ නුවණක් තියෙනවා. හරිද? හරි. ඉතින් මේ රජතුමා හරිම නුවණක්කාරයිනේ. මම දැන් ඒක කිව්වානේ. හරි. ඉතින් මේ රජතුමා දවසක් මේ රාජ සභාවේ ඉන්නකොට හරි එකපාරටම මීමැස්සෙක් ආවා. මේ මීමැස්සෙක් ඇවිල්ලා මේ රජතුමා වටේ කැරකුණා. හරිද? ඉතින් පැංචෝ මොකද දන්නවද උනේ? නැන්දේ. ඔව් පැංචෝ. රජතුමා මලක්ද? ඔව් ලස්සනයි. ඒ වගේම තමයි හිතත් ලස්සනයි. ඔව්. මං අහලා තියෙනවා අපේ අයියලා අක්කලා කියනවා ඔයා නම් මලක් වගේ කියලා. ඒක තමයි නේද? මීමැස්සෙක් දැන් වටේ කරකුණා. ඉතින් ඔන්න දැන් මේක පාරට රජතුමා වටේ මේ මීමැස්සා ගමන් කරලා ඒ කියන්නේ ගිහිල්ලා රුම් ගාලා ගිහිල්ලා එක පාරට හරිම වැඩේනේ උනේ පැංචෝ. මොකක්ද? ඔව් එක පාරටම රජතුමාගේ නහයට වින්දා. අපොයි. ඔව්. එයාට කේන්ති ගියාද? ඔව්. ඉතින් හොඳටම රිදුනා මේ රජතුමාට. ඉතින් දැන් හොඳටම රිදිනා රජතුමා එක පාරටම කලබල වෙලා හොඳටම තරහ ගියා. ඔව්. අර මදුරුවන්ට අපි චිටිස් කාලා ගහන්නේ. ඒ වගේ ගැහුවද? එහෙම ගහන්න හම්බුන්නේ එක පාරටම මීමැස්සා අයින් වුණා. හැබැයි මොකද දන්නවද උනේ රජතුමාට තරහ ගියානේ. රජතුමා කිව්වා සෙන්පතිවරුනි මේ මීමැස්සව අල්ලගන්න. මේ මීමැස්සට හොඳ දඬුවමක් දෙන්න ඕන කියලා. ඒ දන්නවද? කොච්චර හොඳ රජතුමා වුණා. රජතුමාට දැන් කේන්ති ගියානේ මේ මීමැස්ස එකපාරට නහයට විදලා. හරිද? ඉතින් දැන් මොකද දන්නවද උනේ? සෙන්පතිවරු ඇවිල්ලා දැන් එකපාරට මේ මීමැස්සව අල්ලගත්තා. රජතුමාගේ නහය මේ මගේ වගේ ලොකු වුණාද දන්නේ නැහැ. දැන් ටික රතු වේගන එන්න පටන් ගත්තා ඉතින්. ඊට පස්සේ මොකද වුනේ? දැන් එකපාරටම රජතුමා ඉඳන් කිව්වා හොඳ දඬුවමක් දෙන්න ඕන මේ මීමැස්සට කියලා. මීමැස්සා එකපාරට කිව්වා අනේ රජතුමනි මට මුකුත් කරන්න එපා. අනේ මාව බේරන්න. මට සමාව දෙන්න. ආයි මම කරන්නේ. ඒ වගේම මම දන්නේ නැතුව තමයි රජතුමනි ඔබතුමාගේ නායට විද්ද කියලා කිව්වා. එතකොට රජතුමා මොකද කිව්වේ? දැන් මේ රජතුමා
කිව්වා බෑ එහෙම සමාව දෙන්න බෑ කියලා කිව්වා. ඉතින් දැන් බහින් බස් වෙලා පස්සේ මීමැස්සා ඉඳන් කිව්වා. නැන්දේ. ඔව් පැංචෝ. බහින් බස් කිව්වේ මොකද්ද? ඔව් ඒ කියන්නේ දැන් අලුත් බස් දෙගොල්ලෝ ජාතියක්ද? නෑ අලුත් බස් ජාතියක් නන් නෙමෙයි. එහෙනම් ඕ දැන් මේ දෙගොල්ලන්ම රජතුමායි මීමැස්සයි දැන් කතා කරනවා දෙගොල්ලොම ඇයි දැන් මීමැස්සා කියනවා මට සමාව දෙන්න කියලා. රජතුමා කියනවා බෑ මම සමාව දෙන්නේ නෑ කියලා. ඉතින් දැන් මේ දෙගොල්ලෝ කතා කරනවා. හැබැයි දැන් මේ නිකන් රණ්ඩුවක් වගේ තමයි. අන්න මේ වගේ වෙලාවට අපි හයියෙන් කතා කරද්දී ඒ වගේම තමයි හයියෙන් අනිත් එක්කෙනාව පාගල දාදී. කියන්නේ අපි හිතමු එයා තර්කයක් කියද්දි මම ඒක පිළිගන්නේ නැතුව එයාට තව දේවල් කියද්දි අන්න එතකොට අපි කියනවා ඔන්න බහින් බස් වෙනවයි කියලා. හරිද පැංචෝ? හරි. අපේ සූටි බබාලට තේරුණාද? බහින් බස් වෙනවා. හරි. ඊට පස්සේ මොකද උනේ නැන්දේ? ඔව්. ඊට පස්සේ දැන් රජතුමාට මේ මීමැස්සා කිව්වානේ මම ඕන උදව්වක් කරන්නම් කියලා. එතකොට මේ රජතුමා ඉඳන් කිව්වා අපෝ මේ පොඩි මීමැස්සෙක්ගේ මම මොන වගේ උදව්වක් ගන්නද? මේ පොඩි මීමැස්සෙක්නේ. එළ දැන් කිව්වා පැංචෝ. හරිද? එයාව ගණන් ගත්තේ නෑ. කොන් කරලම දැම්මා. හැබැයි අවසානයේදී රජතුමා සමාව දුන්නා. මීමැස්ස කියා. ඔව්. හරි. ඊට පස්සේ මොකද ඔව්. දැන් මේ රජතුමා හොඳ නුවණක් තියෙන රජෙක්නේ. මේක දැන් හැම රටකම ගියා මේ ආරංචිය පැතිරිලා ගියා. හරි. ඉතින් මේ ආරංචිය පැතිරිලා ගිහිල්ලා එක රටක බිසවා හිතුවා මම යන්න ඕන මේ රාජ සභාවට ගිහිල්ලා බලන්න ඕන කවුද මේ රජතුමා. බලන්න ඕන මේ රජතුමාගේ නුවණ බලමු කියලා හිතුවා. එයා ආවා රජතුමාව පරීක්ෂා කරන්න බලන්න. හරි පැංචෝ පරීක්ෂා කරන්න ආවා. ඔහු දැන් මේ බිසව නිකන් එන්නේ නෑනේ. දන්නවද මොනවද අරගෙන ආවේ කියලා? හිතන්න පුළුවන්ද පැංචට? තෑගි. ඔව් තෑගි. හැබැයි මේ බිසව අරන් එනවා ලස්සන මල් පොකුරක්. ලොකු එකක්ද? ඔව් හරි ලොකුයි. ගිහිල්ලා මේ රජතුමාට පිළිගන්නවා. රජතුමාට දෙනවා. රජතුමාත් ඉතින් පැංචෝ ආදරෙන් මේ බිසවව පිළිගන්නවා රාජ සභාවට. ඊට පස්සේ දැන් මේ බිසව කියනවා රජතුමාට දැන් රජතුමාගේ නුවණ බලන්නනේ බිසවට ඕන වෙන්නේ. ඉතින් දැන් මේ බිසව කියනවා රජතුමාට රජතුමනි මේ මල් පොකුර හරි මේ මල් පොකුරේ එක මලක් තියෙනවා සුභාවික මලක්. ඉතින් මේ එහෙම දැන් මං කියනකොට දැන් හිතේ දැන් මොනවද මේ මල් අනිත් මල් කියලා. පැංචට හිතනවද? ඒකනේ ස්වභාවික කියන්නේ ස්වභාවික මලයි තියෙන්නේ. ඒක නැචරල් නේ. ඔව් නැචරල් ෆ්ලවර් එකක් තියෙනවා. අනිත් ඒවා ආටිෆිෂල්. ඔව් අන්න හරි. ඉතින් එහෙනම් අපි කියනවා මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් තමයි ඔක්කොම තිබ්බේ මේ මල් පොකුරේ. දැන් තියෙන්නේ ගොඩක් ආටිෆිෂල් නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒ මල් වල සුවඳක් දැනෙනවද පැංචෝ? නෑ. මොනම සුවඳක්වත් නැහැ. ඉතින් දැන් ඔන්න රජතුමා දැන් මේ මල් පොකුර දැක්කා. හැබැයි රජතුමා හිතනවා බලන්නකෝ දැන් මේ මං කොහොමද මේකේ තියෙන එක ස්වභාවික මලක් හොයාගන්නේ? ඔක්කොම එක පාටයි. හරිම ලස්සනයි. දැන් හිතන්න පුළුවන් ද පැංචෝ මොකද වෙන්නේ කියලා. දැන් මෙහෙම රජතුමා කල්පනා කර ඉන්නකොට කවුද දන්නවද එතනට එන්නේ? කවුදනේ? රජතුමා දන්න කෙනෙක් තමයි එන්නේ. හිතන්නකෝ බලන්න. සෙන්පතියෙක්. නෑ සෙන්පතියෙක් නෙමෙයි. අර කලින් දවසක රජතුමාත් එක්ක කතා කරලා අර නහයට අර මතකනේ අර කලින්ම නහයට විද්දේ. අන්න එයා. මීමැස්සා. අන්තිමේදී කොහොම හරි කතා බහ මොන දේ වුණත් අන්තිමේදී සමාව දුන්නනේ රජතුමා. මේ මීමැස්සා එක පාරට ආයෙ ඇවිල්ලා ඕන්න රජතුමා වටේ කැරකෙන්න ගත්තා. අදත් නහයට විද්දාද? නැහැ. දැන් මොකද දන්නවද වෙන්නේ? දැන් රජතුමා අඳුන ගත්තා. අර මීමැස්සා. කියලා දැන් රජතුමාත් අඳුන ගත්තා මේ මීමැස්සව. එතකොට
ඕ දැන් එක පාරටම මේ මැස්සා අර අපි කිව්වනේ මල් පොකුර ඔක්කොම තිබ්බේ ආටිෆිෂල් ෆ්ලවර්ස් නේ. දැන් නැචරල් ෆ්ලවර් එකනේ හොයන්න ඕන. එක පාරටම මේ මැස්සා ගිහිල්ලා එක මලකට වැහුවා. හිතන්න පුළුවන්ද මොන මලකටද වහන්නේ නැත්තේ කියලා? එයා නැචරල් එකට ගිහිල්ලා වැහුවා. ඕ ඇයි ඒ මල තමයි හොඳම ලස්සනම සුවඳ විහිදවන මල. ඒක අඳුනගන්නේ මේ මැස්සා තමයි. එයාට තේරෙනවනේ. ඕ එයාට තේරෙනවනේ. ඉතින් මේක රජතුමාටත් තේරෙනවා. රජතුමා දන්නවා මේ මැස්සා මේ ස්වභාවික මල අනිවාර්යෙන් හොයාගනී කියලා. ඉතින් රජතුමාගේ නුවණ පාවිච්චි කරලා අවසානෙට මේ බිස්සවට මේ නැචරල් ෆ්ලවර් එක අරගෙන දුන්නා. එතකොට මොකද වුනේ? එයාට ලැජ්ජා හිතෙන්නේ නැතිනේ. ඕ ඒ වුණාට දැන් ඕනකම තිබ්බේ බිසවට හොයන්නනේ. රජතුමාගේ නුවණ. දැන් රජතුමාගේ නුවණ ගැන දැනගත්තා මේ බිසව. හරි වැඩි. ඔව් දැන් පුතේ දුවේ. හරි දැන් මේ කියපු කතාවේ අපි ගන්න ඕනනේ පාඩමක්. අපේ ජීවිතේට ගන්න ඕනනේ පාඩමක්. නේද? ඉතින් බලන්න පුංචි මීමැස්සා තමයි අර රට පාලනය කරපු රජතුමාට උදව් වුනේ. නේද? ඒකනේ. ඉතින් පුතේ අපි හිතුවට අනේ අපි පුංචි අපි මොන උදව් කරන්නද අපිව වැඩක් නෑ කාටවත්. එහෙම කියලා හිතුවට ඕනම පුංචි කෙනෙක්ට හැකියාව තියෙනවා පැංචෝ උදව් කරන්න. නේද? ඔව්. ඉතින් එහෙනම් අපි දැනගන්න ඕනේ හැමෝන්ටම එක වගේ සලකන්න. නේද පැංචෝ? ඒ වගේම නැන්දේ අර රජතුමා නරක වැඩක් කරා නේද? ඕ ඒක තමයි. එයා මීමැස්සව කොන් කරා නේද? ඕ ඉතින් ඒ රජතුමා මීමැස්සව කොන් කරා. හැබැයි අන්තිමට මොකක්ද වුනේ? ඒ රජතුමා මීමැස්සට සමාවත් දුන්නා නේද? ඉතින් බලන්න අපි යාළුවන්ට එහෙම නැත්නම් අපේ දෙමව්පියන්ට වැඩිහිටියෝ මොන හරි අපිට කිව්වම අනේ මට සමාව දෙන්නෙම නෑ. ওই වැඩේට නම් මම සමාව දෙන්නෙම නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් බලන්න අක්ෂර රටේ හිටපු රජතුමා මීමැස්සා වගේ පුංචි කෙනෙක්ට සමාව දුන්නා නම් අපිටත් පුළුවන් අපේ යාළුවන්ට දැන් අපිත් එක්ක තරහ වෙන අයට පවා අපිට සමාව දෙන්න හැකියාව තියෙනවා. නේද? ඉතින් බලන්න අපිට හැකියාව තියෙනවා පුතේ දුවේ පැංචෝ. හරිද? අපිට උදව් කරන්න ඕනම කෙනෙක්ට කිසිම තරාතිරමක් ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ පහත් උස් බවක් ගැන හිතන්නේ නැතුව ඕනම තැනක අපේ නුවණ පාවිච්චි කරලා තැනට ඔබින විදිහට උදව් කරන්න. ඉතින් නේද පැංචෝ? ඉතින් හොඳට හිතට ගන්න ඕනේ මේ වගේ ආදර්ශමත් ඒ කියන්නේ පාඩමක් සහිත කතාව තුලින් අපේ ජීවිතේ ලස්සන කරගෙන ඉස්සරහට යන්න නේද පැංචෝ? ඔව්. මේ කතාවෙන් අද අපේ සූටි බබාලට පාඩම් ගොඩක් තියෙනවා. එකක් තමයි හැමෝටම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒ වගේම තමයි අපි පුංචි කියලා අපිට මුකුත් කරන්න බෑ කියලා හිතන්නත් හොඳ නෑ. ඒ වගේම අනිත් අය ගැනත් අපි එහෙම හිතන්න හොඳ නෑ. මෙයා පොඩි මෙයාට වැඩක් කරන්න බෑ එහෙම කියලා අනිත් අයව කොන් කරන්නත් හොඳ නෑ. ඒ වගේම තමයි සමාව දෙන්නත් අපි පුරුදු වෙන්න ඕන. නේද නැන්දි? ඔව් අනිවාර්යෙන්ම පැංචෝ. ඔන්න අද අපි හොඳ පුරුදු 4ක් ගැන කිව්වා. නේද? එහෙනම් මේ කතාවත් අපේ සූටි බබාලා හොඳට මතක තියාගන්න ඕන. එහෙනම් අපි ආයි ඉක්මනට තව කතාවක් අරන් එන්න. එතකන් මතකයිනේ මම හැමදාම කියන කතාව අපේ Primo Kids TV channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අපේ කතා like කරලා share කරගන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් කියන්න පැංචත් එක්ක කතා අහන්න එන්න කියලා. නැන්දේ? ඔව් පැංචෝ. අද අපේ සූටි බබාලට කතාවක් කියන්න ආවට නැන්දට ගොඩාක් ස්තුතියි.
ආයි එනවා නේද කතාවක් කියන්න. ඔව් මම ආයේ එන්නම් කතාවක් අරගෙන. හරි. එහෙනම් සූටි බබාලා ආයි අපි කතාවක් අරන් එනකන් අදට නැන්දයි මායි ගිහිල්ලා එන්න. අපේ සූටි බබාලා පරිස්සමට ඉන්න ඕන. හෝම්වර්ක් කරන්න ඕන. හොඳ වැඩ කරන්න ඕන. අම්මිත් අපිට උදව් වෙන්න ඕන. යහපත් වැඩ කරන හොඳ බබාලා වෙන්න ඕන. එහෙනම් අදට නැන්දයි මායි යනවා. අපි ආයි එනකන් පරිස්සමින් ඉන්න. නැන්දේ ඔව් පැංචෝ. අපි බයි කියමුද? හරි අපි එහෙනම් නේද හැමෝටම බායි කියලා අපි එහෙනම් යමු.